මම පුදුම විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂලා වගේ 100ක් හිටියත් ගෝඨාභය රාජපක්ෂලා වගේ 100ක් හිටියත් මේ සරත් ෆොන්සේකාගේ චරිතය නැත්තම් කවදාත් විද්‍යාවට යන්න බෑ. ඔහුගේ නායකත්වය දැඩි නායකත්වය. ඒකවත් කියලා තිබ්බා බාලසිංහ ඇන්ටන් බාලසිංහ ප්‍රභාකරන් වගේ සෙන්පතියෙක් නායකයෙක් යුද්ධ හමුදාවට එනකම් මේ යුද්ධ දිනන්න බෑ කියලා. ඇත්තටම කතිය බලනකොට ඒ දෙන්න සමානයි කියපුවම මේ ජාති ගුණයි හැසිරීම සහ කමන්නේ කොට මරා මෑන්ටයි තියෙන සාම දරු චරිත. ඉතින් එහෙම නැත්තම් මේ යුද්ධ දිනන්නත් බෑ. මේ හොඳ චරිතවලට දිනන්නත් බෑනේ යුද්ධ. ඉතින් ෆීල් සරත් ෆොන්සේකා කමතුමාගේ තිබ්බේ ඒ හමුදා ගුණය හමුදා නායකත්ව තුළ හැකියාව ලැබුණා හමුදාව යුද්ධ සඳහා යුද්ධයට අල්ලු කරලා ජයග්‍රහණය කරනවා. මම හිතියා පළවෙනි දැස්වීමේදී එතුමා කතා කරනවා යාපනයේ ඇවිල්ලා. මොකද යාපනයේ මම හිටියේ. එතුමා කිව්වා මේ යුද්ධය අවසන් වෙනකොට අපි 5000ක් මැරෙයි කිව්වා. ඇත්තම කියනවා මගෙත් කෙනෙක් වුණා. 5000ක් මරනකොට අපි වෙලාවෙ අපි දරන්න අමාරුයි. නමුත් මම විශ්වාස කරන්න 5500ක්. එතුමාට ඒ තරම් හැකියාවක් තිබුණා මේ යුද්ධය ගැන මේ එස්ටිමේට් කරන්න මොකද වෙන්නේ කියලා හිතන්න කලින්. එතුමා කොළඹින්දන් ටෙලිෆෝන් එකෙන් කියනවා අපේ ග්‍රවුන්ඩ් එකේ තත්ත්වය කියනවා. අතන බැලුවද මෙතන බැලුවද අර මේක වැහුවද අර ඒ කියන්නේ බලන් හිටියා වගේ සැටලයිට් එක බලන් ඉන්නවා වගේ කියනවා. ඉතින් එතුමාට ඒ තරම් හමුදා පිළිබඳව ග්‍රවුන්ඩ් එක පිළිබඳව ෆීල්ඩ් එක පිළිබඳව මනා දැනීමක් තිබ්බා.